ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ පෙරබත් කළ හැඳ පෙරව පාසිවුරුගෙන සිය පිය නිවස වෙත එළඹියේය. එළඹ පෙන වූ අස්නෙහි හුන්නේය. ඉන්පසු ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ ආයුෂ්මත් සුදින්න වෙත එළඹියේය. එළඹ ඒ රන්රුවන් ගොඩවල් වැසුම් හරවා ආයුෂ්මත් සුදින්නට මෙය කී. දරුව සුදින්නය, මේ මිත්තනියන් විසින් ඔබගේ මවට දෛනික පරිභෝග වූ නානසුණු ආදිය ගැනීම පිණිස දුන් ධනය වෙයි. පියාට අයත් ධනය මේ නන්නේය. මුත්තනුවන්ගේ ධනය මේ නන්නේය. දරුව සුදින්නය. ගිහි බවට පැමිණ භෝග අනුභව කරන්නටද පින් කරන්නටද හැකිය. දරුව සුදින්නය. එව තෝ ගිහි බවට පැමිණ භෝගයන්ද අනුභව කරව. පින්ද කරව යනුවි. පියාණනි, නොහැමි, නොහැකියමි. මම් සස්නෙහි යලුනෙම් බඹසර හැසිරේමි. දෙවනුවත් තෙවනුවත් ආයුෂ්මත් සුදින්නගේ පියතේ මේ ආයුෂ්මත් සුදින්නහට මේ කීය. දරුව සුදින්නය, මේ මිත්තනියන් විසින් ඔබගේ මවට දෛනික පරිභෝය පිණිස දුන් ධනය වෙයි. පියාට අයත් ධනය මෙයින් අන්නේය. මුත්තනුවන්ගේ ධනයද මෙයින් අන්නේය. දරුව සුදින්නය, ගිහි බවට පැමිණ භෝග අනුභව කරන්නටද පින් කරන්නටද හැකිය. දරුව සුදින්නය, එව තෝ ගිහි බවට පැමිණ භෝගයන්ද අනුභව කරව පින්ද කරව කියායි. ඉදින් ගැහැවිය ඔබ නොකිපෙන්නහු නම් එයට කිය යුතු දේ කියමෝයි. පුත සුදින්නය, කියවයි ගැහැවි කීය. එසේ වේ නම් ගැහැවිය ඔබ මහත් මහත් ගෝනිමලු කරවා, කහ වනුවලින් හා රණින් පුරවා, ගෑල්වලින් අදවා, ගඟ මැද සැඩ දිය පහරෙහි කිඳවාලන්න. ඒ කවර හේයින්ද? ගැහැවිය ඔබට එය හේතු කොටගෙන යම්බදු බියක් හෝ ලය සැලීමෙක් හෝ ලොමුදහ ගැනීමක් හෝ රැක ගැනීමක් හෝ වේද, ඒ ඔබට නොවන්නේ යයි සුදින්න භික්ෂු කීය. මෙසේ කීකල්හි ආයුෂ්මත් සුදින්නගේ පියතෙමේ කෙසේනම් මා පුත් සුදින්න තෙමේ මෙසේ කියන්නේද? ඊ නොසතුට සිත්තැට්ටේ විය.